මැදපෙරදිග දිහා බලද්දී ඉරානය කියන්නේ ඇත්තටම ලොකු ප්‍රහේලිකාවක්. ඉතින් මේ පුදුම සහගත බලපෑම පිටුපස තියෙන සැබෑ රහස මොකක්ද? අපි මේ විග්‍රහයෙන් හෙළිදරව් කරගන්න යන්නේ අන්න ඒ ගැනයි. මේක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය. හිතන්න බලන්න දශක ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර සම්බාධක වලින් බැටකන හමුදායේ පැත්තෙන් එච්චර ලොකු ශක්තියක් නැති රටක් කොහොමද මැදපෙරදිග කලාපය මෙච්චර තීරණාත්මක බලයක් බවට පත් වෙන්නේ? මෙතනදි තමයි මේ විරුද්ධාභාසය අපිට පැහැදිලිවම පේන්නේ. එක පැත්තකින් බලද්දී දශක ගණනාවක සම්බාධක නිසා ඇතිවුණු ආර්ථික සහ හමුදාමය දුර්වලතා. හැබැයි අනිත් පැත්තෙන් ඉරාකය, සිරියාව, ලෙබනනය වගේ රටවල් ඇතුලේ පවා Tamanට ඕන විදිහට බලපෑම් කරන්න පුළුවන් ප්‍රොක්සි කණ්ඩායම් ජාලයක් තියෙනවා. ඉතින් කොහොමද මේ පරස්පර චිත්‍ර දෙක එකට ගැලපෙන්නේ? හොඳයි. ඉතින් මේ ගැටලුව තීරුම් ගන්න නම් අපි සාම්ප්‍රදායික පැහැදිලි කිරීම වලින් ටිකක් එහාට යන්න ඕනේ. බලමු ඒ වයින් ඇත්තටම සම්පූර්ණ කතාව කියවෙනවද කියලා. සාමාන්‍යයෙන් අපිට අහන්න ලැබෙන උත්තරේ තමයි මේක. ඒ කියන්නේ ප්‍රොක්සි යුද්ධ ඡණ්ඩ ඉරානිය වගේ රටකට තමන්ගේ සතුරන්ට කෙලින්ම මුහුණ නොදී අඩු වියදමකින් ඒ අයව පාලනය කරන්න පාවිච්චි කරන උපක්‍රමයක් කියන එක. මේ කතාව යම් මතක් තියෙනවා ඒත් කතාව එතනින් ඉවරද? මෙතන තමයි අසල ප්‍රශ්න තියෙන්නේ. හරි. ඉරානයට ප්‍රොක්සි කණ්ඩායම ඕනේ කියමුකෝ. ඒත් හිස්බල්ලා වගේ මහදියාමි වගේ කලාපීයව බලවත් ස්වාධීන කණ්ඩායම් ඒ භෞතිකව දුර්වල ඉරානයක් එක්ක එකතු වෙන්නේ. ඌන්ට මේට වඩා ශක්තිමත් රටවල් එක්ක සම්බන්ධ වෙන්න බැරි කමක් නැහනේ. මේකට උත්තරේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් බලන්නේ නැති තැනක. අන්න ඒක නිසා අපි දැන් අපේ අවධානය යොමු කරන්නේ භෞතික බලයෙන්, ඒ කියන්නේ ආයුධ වලින්, සල්ලි වලින් එහාට ගිය දෙයකට. ඒ තමයි සමාජීය සම්බන්ධතා සහ අනන්‍යතාවය මත ගොඩනගෙන බලය. කියන්න ඕන මේ විග්‍රහය පදනම් වෙන්නේ මල්මෝ විශ්වවිද්‍යාලයේ හැල්ටේ එච් හැන්ඩ්බර්ග් කරපු පර්යවේෂණයක් මත. ඉතින් අපි ඉදිරිපත් කරන මේ තර්කවලට ශක්තිමත් ශාස්ත්‍රීය පදනමක් තියෙනවා. මෙන්න මේකයි මේ මුළු කතාවේම හදවත. සම්බන්ධතා අනන්‍යතාවය. මේ කියන්නේ බලය කියන එක තුවක්කුවකින් එහෙම නැත්නම් සල්ලි මල්ලකින් විතරක් එන දෙයක් නෙවෙයි. එකම විදිහට ලෝකය දකින, එකම ඉතිහාසයක් බෙදා ගන්න සහ එකම සතුරුන්ට එරෙහිව නැගී සිටින කණ්ඩායම් අතර ඇතිවෙන ඒ ශක්තිමත් නොපෙනෙන බැඳීමෙන්ම තමයි මේ බලය ගොඩනගන්නේ. පෙට්ක්වින් නිනාගේ මේ උපුටා දක්වීමෙන් ඒක තවත් පැහැදිලි වෙනවා. සරලවම කිව්වොත් මෘදු බලය කියන්නේ පාර්ශව දෙකක් අපි එකම පැත්තේ අපි එකම කතාවේ කොටස් කරුවෝ කියලා හිතනකොට ඇතිවෙන දෙයක්. මේ සංකල්පය හරියටම තේරුම් ගන්න නම් අපි ඉස්සෙල්ලාම ඉරානයේ ජාතික අනන්‍යතාවය හැඩගැහුණු විදිය දිහා බලන්නම ඕනේ. ඉරාන අනන්‍යතාවය ප්‍රධාන කුළුණු තුනක් මත තමයි ගොඩනැගිලා තියෙන්නේ. එකක් තමයි තමන්ගේ පුරාණ පර්සියානු ඉතිහාසය ගැන තියෙන ලොකු අභිමානය සහ පිටස්තර බලපෑම් වලට තියෙන දැඩි විරෝධය. දෙවැන්න ලෝකෙ පුරා ඉන්න පීඩිත ෂියා ප්‍රජාවන් ආරක්ෂා කිරීමේ ආගමික මෙහෙවරක් Tamanට තියෙනවා කියන විශ්වාසය. තුන්වෙනි සහ වැදගත් මේක 1953 කුමන්ත්‍රණයෙන් පටන් ගත්තු ගැඹුරු ඇමරිකානු විරෝධය. මේ කාලරාමෝ බැලුවම ඒ කුළුණු හැදුණු හැටි පැහැදිලි වෙනවා. 1953 දී ඇමරිකාවයි බ්‍රිතාන්‍යයි එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදීව පත්තුණු මොසලෙක්ව පෙරලලා ශාව බලයට ගෙනාවා. අන්න එතනින් තමයි ඇමරිකානු විරෝධයේ බීජ පැලවුනේ. 1979 විප්ලවයෙන් ඒ ශාව පෙරලලා දාලා බටහිරට එරෙහි අනන්‍යතාවයත් ගොඩනැගුවා. ඊට පස්සේ ආපු ඉරාන-ඉරාක යුද්ධය අපි හැමෝගෙම ගොදුරක් කියන හැඟීම තවත් ශක්තිමත් කළා. හරි. දැන් අපි කතාවේ අනිත් පැත්තට ආරමු. ඉරාකය. ඉරානයට මෙම ශක්තිමත් අනන්‍යතාවයක් තියෙද්දි ඉරාකයේ කතාව ඊට හාත්පසින්ම වෙනස් කෑලි කෑලි වලට කැඩිච්ච ඉතිවාසයක් තියෙන රටක්. මෙතන තියෙන තීරණාත්මකම වචනේ තමයි රාජ්‍ය කවචය. ඒ කියන්නේ ඉරාකය කියන්නේ ස්වභාවිකව හැදුණු රටක් නෙවෙයි. යටත් විජිත බලවතුන් විසින් එකිනෙකට විරුද්ධ සුන්නි, ෂියා සහ කුර්දි ජන කොටස් කෘත්‍රිමව එක රාමුවකට දාලා හදපු රටක්. ඔවුන්ට පොදු ජාතික හැඟීමක්, පොදු ඉතිහාසයක් කවදාවත් තිබුණේ නැහැ. ඉරාකයේ ඉතිහාසයේ පුරාවටම මේ බෙදීම තමයි අපිට දකින්න ලැබෙන්නේ. බ්‍රිතාන්‍යයන් සුන්නි රජ කෙනෙක් පත් කළා ෂියා බහුතරය පාලනය කරන්න. ඊට පස්සේ ආපු සදාම් හුසේන් ෂියාවරුන්ව දරුණු විදිහට මර්ධනය කළා. අන්තිමේදී 2003 ඇමරිකානු ආක්‍රමණය ඇවිත් අර රාජ්‍ය කවචය සම්පූර්ණයෙන්ම බිඳලා දැම්මා. හරි. දැන් අපි මේ වෙනම ආපු කතා දෙක ඉරානයේ කතාවයි ඉරාකීය කතාවයි එකට ගැටෙන තැනට ඇවිල්ලා තියෙලා. ඒ තමයි 2003 ඇමරිකානු ආක්‍රමණය සහ ඉන්පසු ඇති වුණු තත්ත්වය. මේක සිද්ධ වුණේ හරියට දාම ප්‍රතික්‍රියාවක් වගේ. ඇමරිකානු ආක්‍රමණයෙන් ඉරාක් රාජ්‍යය බිඳ වැටෙනම
එතකොට දශක ගණනාවක් පැවතුණු සුන්නි සුළුතර පාලනය ඉවර වෙලා ලොකු බල රික්තකයක් හැදෙනවා. ඉතින් මේ රික්තකය පුරවන්න යටපත් කරගෙන හිටපු විවිධ කණ්ඩායම් අතර සිවිල් යුද්ධයක් පටන් ගන්නවා. අන්න ඒ මොහොතේ තමයි Tamanට සමාන ෂියා අනන්‍යතාවයක් සහ ඇමරිකාවාගේ පොදු සතුරෙක් ඉන්න කණ්ඩායම් වලට උදව් කරන්න ඉරානය ඉස්සරහට එන්නේ. ඒත් මේක හිතන තරම් සරල සන්ධානයක් නෙවෙයි. පොදු ෂියා ඇදහිල්ල එකම විදිහේ පීඩිත ඉතිහාසයක් සහ ඇමරිකානු විරෝධය වගේ ශක්තිමත් බැඳීම් තිබුණත් අරාබි පාර්සියානු ජාතිකවාදය ඉරානය මැදිහත් වීමට තියෙන අකමැත්ත වගේ ලොකු ගැටුම්කාරීතැන් ඕනතරම් තියෙනවා. ඒ කියන්නේ මේක නිරන්තර ආතතියෙන් පිරුණු හරිම සංකීර්ණ සම්බන්ධතාවයක්. හොඳයි. එහෙනම් මේ සම්පූර්ණ විග්‍රහයෙන් අපිට ගන්න පුළුවන් ප්‍රධානම පාඩම මොකක්ද? අනාගතයේ දිහා බලද්දී මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් මොනවද? මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ. නූතන ලෝකයේ ගැටුම් තේරුම් ගන්න නම් අපි සිතියම් දිහා, හමුදාවන් දිහා බලනවා වගේම ඒ යටින් තියෙන ඇහැට නොපෙනෙන නමුත් අතිශයින්ම බලවත් හවුල් අනන්‍යතාවයේ සහ ඉතිහාසයේ බැඳීම් දිහාත් බලන්නම ඕන. අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන්න. සාම්ප්‍රදායික දේශ සීමාවල වැදගත්කම අඩු වෙමින් ගෝලීය බලව්‍යුහයන් වෙනස් වෙමින් යන මේ ලෝකයේ අනාගතයේදී බලය තීරණය කරන ප්‍රධානම සාධකය වෙන්නේ හවුල් අනන්‍යතාවය වෙන්න පුළුවන්ද?